ආයිබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්නවංශික කුරුප්පු ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අපයෝජනයට ලක්වුණු දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙනකොට ඒ දරුවන්ගේ දරුවන්ට දරුවෝ ඉඳී කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ එක්සිම් බැංකුව සමග ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සිදුව තිබෙනවා. එම බැංකුවේ ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතරයි. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළවයි ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව එක්සිම් සමග ද්විපාර්ශ්වීය සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම සිදු කර තිබෙන්නේ. එම ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුව තිබෙනවා. පසුගිය මාර්තු මාස 25 වනදා සහ අප්‍රේල් 3 වනදා සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම සිදුව ඇති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යලි යථා තත්ත්වයට පැමිණීමට බොහෝ සෙයින්ම උපකාරී වී ඇති අතර මෙහිදී වැඩි වශයෙන් ණය ආධාර ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා ලබා දීම සිදු කෙරුණා. මෙම සංශෝධන ගිවිසුම් ඉන්දියානු රාජ්‍යය සමග ප්‍රතිව්‍යුහගත කරන ලද ණය මාර්ග 7ක් සහ ගැනුම්කරුවන්ගේ ණය පහසුකම් ගිවිසුම් 4ක් වෙනුවෙන් අත්සන් තබා තිබෙනවා. ඒවායේ සමස්ත වටිනාකම ආසන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 930.8ක් පමණ වන බවද විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මූලිකත්වය දෙමින් ප්‍රංශය සහ ජපානය සමග එක්ව නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දැරීම සඳහා ඉන්දියා රාජ්‍ය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගිවිසුම් වලට අත්සන් තැබූ අතර එක්සිම් බැංකුවේ සාමාන්‍ය අධිකාරී නිර්මිත් වෙඩ් සහ එක්සිම් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අමිත් කුමාර් ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු කර තිබෙනවා. ද්විපාර්ශ්වීය සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම ඉන්දියා රාජ්‍යය සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර ගැඹුරු සහ දිගුකාලීන ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මඟ පාදනු ඇති බවයි මුදල් සැලසුම් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. රටට ඇත්ත කිව් රටේ දිශානතිය වෙනස් කළ යුගයේ අවශ්‍යතාව ඉටු කරන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 708 වැනි ටෙලිවැකිය. ගෙවුණු දින දෙකේ ටෙලිවැකිය ලිව්වේ නැහැ වෙසක් මහෝත්සවය නිසා. මේ ගෙවුණු දිනවල අපට අහන්ට දකින්ට ලැබුණේම හද කම්පා කරවන හද සසල කරවන සිද්ධීන් නේද? හෙලිකොප්ටර් යානයේ කඩා වැටීම, ඒ අතර ගැරන්ඩියල්ලේ රියානුතුරසේම වයස අවුරුදු 15ක දැරියක සියදිවි නසාගත් ඒ කතාවත් එළියට ආවා. හදිස්සි අනතුරු වලින් අහිමිවන ජීවිතවලට ආයේ පණ දෙන්න බෑ. සදාකාලික ආබාධ වුවන්ට මොන වන්දිය ගෙව්වත් ජීවිතේම අනිවාර්යයෙන්ම දුකක්ම තමයි. අහිමිවීම්වල අඳුරු වේදනාත්මක මතකයන් සදාකාලිකයි. ඒ සියල්ල ඇත්ත. මෙවැනි අනතුරු අවම කරගන්නට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. දිගු කාලයක සිට කතා කළත් තාම අපි හරි තැනට ගිහිල්ලා නැහැ. රියදුරන්ගේ ශාරීරික යෝග්‍යතාව නිවැරදිව පරීක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේමයි බස් රථ නඩත්තුව අතිශය දුර්වල තත්ත්වයක පවතින රටක් මේක. බස් රථ නඩත්තුව. හරිය විශේෂයෙන් දුරගමන් බස් රථවල තත්ත්වය නිවැරදිව අධීක්ෂණය කිරීම කළ යුතුම වෙනවා නේද? අධික වේගයේ මරු කැඳවන බව දැනදැනත් මොනතරම් අධික වේගයෙන් රියපදවන රටක්ද මේක? බලන්න මේ ගැරන්ඩියල්ලට පෙරළුණු බස් රථය කිලෝමීටර 255ක දුරක් තනි රියදුරෙක් පැය 9ක් විතර ධාවනය කරනවා කියන එක ලේසි පහසු වැඩක්ද නේද? ඊටත් අමතරව 50ක් යන්න ඕන තැන 75ක් 77ක් විතර ඕවර්ලෝඩ්. හරිද? මොන තරම් අමාරු අවදානම් වැඩක්ද මේ ගමන? දැන් ඇත්තටම අනාගතයේදීවත් මෙවන් ඛේදවාචකයන් අවම කරගන්න මොකක් හෝ කඩිනම් වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ආරම්භ කරන්නට ඕනේ. විශේෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන කියන එක අපි අවධාරණය කරනවා. අනතුරු අවම රටක් වෙනුවෙන් සියලු දෙනා ඔය පක්ෂ විපක්ෂ ભેදයක් නැතිව අත්වැල් බැඳ ගන්න ඕනේ, උත්තර හොයන්න ඕනේ. හරිය? අනතුරක් වුණාම අපි අවදි වෙනවා. ආයේ ටික දවසකින් නිින්දට වැටෙනවා. පසුගිය අප්‍රේල් 29 වෙනිදා අපි දන්නවා වයස අවුරුදු
අවුරුදු 15ක දැරියක් සියදිවි නසාගත් අර ඛේද ජනක කතාව නේද? දැන් ඒක බරපතල මාතෘකාවක්. හැබැයි හුදෙක්ම ඒක දේශපාලන මාතෘකාවක් බවට තමයි පත් කරගෙන තියෙන්නේ නේද? ඔබ දන්නවා ලෝකයේ ප්‍රධාන වශයෙන්ම පාලනය වෙන්නේ නීති රීති මත කියලා. එසේම ආගමික මූලධර්ම සහ භාවිතයන්ද අර නීතිය වගේම පුද්ගල චර්යාවන්ට බලපෑම් කරනවා. අපේ රට ඊට කදිම උදාහරණයක්. ආගමත් එක්ක බැඳුණු සදාචාරවත් බවකුත් තියෙනවා. අපේ රටේ වැඩිම පිරිසක් බෞද්ධ. ඊළඟට කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී ආගමික දර්ශනයන් පිළිගන්න අයත් ඉන්නවා. දැන් මේ දවස්වල පාර්ලිමේන්තුව පුරත් ඔය සමාජ මාධ්‍ය තුලත් සමහර මාධ්‍යත් 15 හැවිරිදි දැරියකගේ සියදිවි නසා ගැනීම ජයටම එක්තරා විදිහකින් විකුණන් කන ආකාරයක් තමයි දකින්න පුළුවන්. හරිද? තව ටික දවසකින් කාලයේ වැලිතලාවට ඔය සියදිවි නසා ගැනීමත් යට වෙලා යනවා. මේ අපේ රටේ පාසල් දරුවෙකු සියදිවි නසාගත් පළමු අවස්ථාව නෙවෙයි. හරිද? ඒ වගේම අපයෝජනයට ලක්වුණු පළමු දැරියත් නෙවෙයි. දැන් මේ වගේ අවස්ථාවක අවුරුදු 15ක දැරියකට තම ජීවිතේ නැති කරගන්නට හිතුණු එක 15 හැවිරිදි දැරියකට අපයෝජනයක් සිදුවීම එක්තරා විදිහකින් ගැඹුරින්ම සලකා බලන්න ඕනේ. හරිද? ඒ සඳහා බුද්ධිමත් කතිකාවක් නිර්මාණය කරගන්නට ඕනේ. නමුත් අවාසනාවකට මේ ඛේද වාචකයේ හුදෙක්ම දේශපාලන මඩගොහරුවක් බවට පත් කරගත් තුට්ටු දෙකේ සුපුරුදු නින්දිත දේශපාලනයම තමයි අපි දකිමින් ඉන්නේ. මා මීට පෙරත් ලියා ඇති පරිදි අසංවේදී බලයේ පමණක් සිය ජීවිතය කරගත් තුට්ටු දෙකේ දේශපාලුවන්ගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්නත් බෑනේ නේද? බෞද්ධ දර්ශනය තුල තියෙනවා පුත්තා වත්තු මනුස්සානං කියලා. දරුවා තමයි මිනිස්සුන්ට ලොකුම වස්තුව කියලා. ඊළඟට සිංහලෝවාද සූත්‍රයේහි සඳහන් වෙනවා මව්පියන් 5 ආකාරයකින් දරුවන්ට සලකන්න ඕනි කියලා. පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, ශිල්ප ඉගැන්වීම, දවසක සුදුසු බිරියක හෝ සැමියක සොයාදීම, සුදුසු කාලයේදී දීපල පවරාදීම. ඒ තමයි බෞද්ධ දර්ශනයේ දරුවා ගැන කියවෙන්නේ. ක්‍රිස්තු ධර්මයේදී අපට අසන්ට ලැබෙනවා ක්‍රිස්තුන් වහන්සේ කිව් අපූර්ව වදනක්. බාලයින්ට මා වෙත එන්න ඉඩහරින්ට ඔවුන්ට බාධා කරන්නන්ගේ ගෙලෙහි ගලක් ගැටගසා මහමූදේ ගිල්වන්ට කියලා. හරිය? හින්දු ධර්මයේ තුලත් දරුවන් ගැන දෙමාපියන්ගේ වගකීම දැඩිව අවධාරණය කරනවා. දරුවන්ගේ මනස හා ශරීරයේ නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය සියලු දේ දෙමව්පියන් සිදු කළ යුතුයි කියලා තමයි හින්දු ධර්මයේ උගන්වන්නේ. ඉස්ලාම් ධර්මයේ තුලත් දරුවන් සුවිශේෂයි. නබිතුමා දේශනා කරලා තියෙනවා කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට ආදරය කරන්නේ නැති අය අපේ සමාජයේ අය නෙවෙයි කියලා. අපේ සමාජයේ අය නෙවෙයි කියලා. ඔය නබිතුමා දිනක් සලාතේ ඉටු කරන වෙලාවේ කුඩා මුණුබුරන් ටික ඇඟට පැනලා සෙල්ලම් කරන්නට වුණාලු. නබිතුමා තම හිස පොළොව මතම තියාගෙන හිටියලු දරුවන් සෙල්ලම් කරලා ඉවර වෙනකන්. හරිද? එහෙම තමයි දරුවන්ට සලකන්නේ. දැන් මෙහෙම ආගමික සදාචාරවත් බවක් තියෙන රටක් ශ්‍රී ලංකාව. නමුත් ඇත්තටම මේ ආගමික සදාචාරවත් බව තුල පමණක් දරුවන්ට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒක අප තේරුම් ගන්න ඕනේ. අපේ රට මේ සියලු ආගම් වලින් බැඳුණු රටක් බව ඇත්ත. එහෙව් රටක වැටත් නියරත් දෙකම ගොයම කෑ අවස්ථා තිබෙනවා. හරිය? චීවරධාරීන් අතින් දරුවන් අපයෝජනීය වූ අවස්ථා අපාසා තිබෙනවා. හරිද? දඬුවමුත් විඳින අය දැක තිබෙනවා. ලෝකයේ දෙස බැලුවත් ළමා අපයෝජනවලට වැරදිකරුවන් වූ කාදිනල්ලා ගැන පවා ඉතිහාසයේ සාක්ෂි දරනවා. මේ අවස්ථා දෙස බැලීමේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේවත්, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේවත්, නබීතුමාගේ ධර්මයේවත්, මහා බ්‍රහ්ම දෙවියන්වත් නෙමෙයි වැරදිකරුවෝ. හරිද? වැරද්ද ඇත්තේ පුද්ගල චර්යාවන් තුල. පුද්ගල චර්යාවන් තුල. මොන පක්ෂයට කොහේට කාට සම්බන්ධ වෙලා හිටියත් වැරදි පුද්ගල චර්යාවන් සමාජයට හානි කරනවා. හරිද? අද වන විට අපේ රට තුල පමණක් නෙමෙයි ලෝකේ බොහෝ රටවලදී කුඩා දැරිවියන්සේම පිරිමි දරුවනුත් අපයෝජනයට ලක්වන, ලක් වූ සහ ලක් වෙමින් තිබෙන අවස්ථා එමටයි. ඒ නිසා රටකට මේ ආගමික බැඳියාවන් වගේම නීතියත් අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපේ රටේදී ඇත්තටම දරුවන් අරබයා ඇති නීතිය අතිශය දුර්වලයි. ආයි ඒක ගැන කතා කරන්නට දෙයක් නැහැ. දරුවන්ගේ අපයෝජන සිද්ධිවලදී පරේෂණ අන්තිම දුර්වලයි. දරුවන්ට සිය මානසික ගැටලු කතා කරන්නට පාසල්
පද්ධතිය තුළ පවා අවස්ථාව නැති තරම්. හරිද? දරුවන්ට ඇහුම්කන් දෙන්නේ නැති දෙමව්පියන්ගේ සංඛ්‍යාවත් දිනපතා වැඩිවෙමින් පවතිනවා. දරුවන්ට ඇහුම්කන් දෙන්නේ නැති දෙමව්පියන්. ගෙවුණු වසර 10ක කාලය ගත්තහම අවුරුද්දකට දල වශයෙන් ළමා අපයෝජන 1990ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඔය 2011 සහ 2020 අතර ඒ කියන්නේ අවුරුදු 9ට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට විසඳ ගන්නට බැරි වුණු පැමිණිලි සංඛ්‍යාව දන්නවද කීයද කියලා? 40000කට වැඩි. 20යි 21 වන විට මේ සංඛ්‍යාව 47136ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. හිතන්නකෝ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දරුවන් පිළිබඳ ලැබෙන පැමිණිලි 47000ක් විතර ගොඩ ගැහිලා නම් මේවා කවුද විසඳන්නේ? අපිද? හරිද? අපයෝජනයට ලක් වෙන දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙනකොට ඒ දරුවන්ට තමන්ගෙම කියලා දරුවනුත් ඉන්න තරමට කාලය ගත වෙලා අවසන්. හරිය? දරුවන් සමග ප්‍රශ්නයේදී විසඳ ගන්න ඕනේ ක්‍රම හොයන්න ඕනේ. හරිද? ඒක නිවැරදි ක්‍රම වෙන්නත් ඕනේ. දහසකුත් එකක් ප්‍රශ්න තියෙද්දී මේ 15 හැවිරිදි අපයෝජනයට ලක් වූ සියදිවි නසාගත් දැරියගේ මරණය හරිද? වලිගෙන් අල්ලගෙන පිස්සු නටන සියලුම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ට අපිට කියන්න ඇත්තේ ගැටලුවට විසඳුම් සෙවීම නම් ඔබේ සැබෑ අරමුණ එමනම් හරිතැනින් අල්ලගන්ට කියලයි. හරිද? ඔව්, දරුවන්ගේ ජීවිත ගැටලු හරිතැනින් අල්ලගන්ට ඔබේ නින්දිත දේශපාලන අපේක්ෂාවන් මේ දැරියගේ සියදිවි නසා ගැනීමත් එක්ක කලවම් කරගන්ට එපා කියලා ටෙලිවිෂන් මතක් කරන්නේ මෙවන් සෝචනීය සිද්ධි යලි සිදුවීම වළක්වාගත යුතුවම තිබෙන නිසයි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින්නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.